හායි කොහොමද ඉතින් ඔන්න අද අරගෙන ආවේ මම රසමලස් කෑමක් හදපු විදිහ. මේ හදලා තියෙන මොනවද කියලා ඉතින් ඔයාලට දැක්කාම හිතා ගන්න පුළුවන්. රසම රස පිට්ටු තමයි මම අද හදලා තියෙන්නේ. පිට්ටු හදන වීඩියෝ එකක් මගේ channel එකේ මම මීට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට step by step බලන්න ඕන නම් ඒක බලන්න. සාමාන්‍යයෙන් ඉතින් එහෙම ඕනේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලලා වුණත් ඔයාලට හදන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. හාල් පිටි, පොල්, එතකොට ලුණු මේ තියෙන්නේ තක්කාලි හොද්දක් හදාගෙන තමයි මට අද කන්න ඕන හිතුනේ. ඒකට හදාගන්න ගන්න දේවල් ටික තමයි ඒ. ඉස්සෙල්ලා මං කරේ පිටියකට ලුණු ටිකක් දාලා කලවම් කරා. ඊට පස්සේ ඒකට පොල් ටිකක් දාලා ආපහු සැරයක් හොඳට කලවම් කරා. පොල් දාලා කලවම් කරගන්නකොට පොල් ටික ඔක්කොම කලවම් කරනකන් ඉඳලා තමයි මම මේකට වතුර ටික ටික දාලා කලවම් කරගන්නේ. ඊට පස්සේ මේක චූටි චූටි මල් හැදෙන විදිහට, ඒ කියන්නේ පොඩි පොඩි බෝල බෝල වගේ එන විදිහට හදා ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි චූටි චූටි කැට විදිහට හදාගත්තට පස්සේ තියෙන්නේ. මේක කැට ලොකු වුණොතින් හැම පිට්ටු නෙමෙයි බොරළු සීන් එකක් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් උපරිම පොඩිවට හදාගන්න බලන්න ඕන. ඊළඟට වතුර එකක් ලිපේ තියලා මේ පිට්ටු බම්බුව යට කැල ලිපේ තියලා මෙන්න මේ විදිහට පිට්ටු බම්බුවේ උඩට පිට්ටු ටික දාගෙන මේක තම්බ ගන්න විතරයි තියෙන්නේ. මං ඒ අතරෙම තක්කාලි හොද්දට ඕන කරන ටික සේරම මේ විදිහට දාලා ඒකට ලුණු කුඩු, ඒ වගේම තමයි කහ කුඩු, ආයෙ ඔයාලට පුළුවන් තුණු පහ කුඩු, ඒත් එක්ක මිරිස් කුඩු චුට්ටක්. මිරිස් කුඩු චුට්ටක් දාලා මේකට වතුර චුට්ටක් දාලා ලිපේ තියන්න ඕන. වතුර නැත්තම් මම මේ වෙලාවේදී නම් කිරි මේ දිය කිරිම චුට්ටක් දාලා තමයි මම මේක ලිපේ තියාගෙන තියෙන්නේ. අමතකුණා කියන්න බෙදපු උළු හාලුත් මම චුට්ටක් එකතු කරගත්තා. ඔන්න ඔය විදිහට දාලා මම මේක තැම්බෙනකන් ලිපේ තියාගන්නවා. ඒ අතරද පිට්ටු එකක් තැම්බිලා මෙන්න මේ විදිහට දුමක් උඩින් එනවා. අන්න ඒ වෙලාවේදී මම පිට්ටු බම්බුවේ මෙහෙම උඩින් වහන්න තියෙන කෑල්ල වහලා ඒක තම්බ ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් තම්බගත්ත පිට්ටු එක තිබ්බේ. ඔයාලට මේක මේ ගොඩක් අය ඉන්නවනම් සර්ව් කරගන්න ඕනේ නම් මෙන්න මේ විදිහට පිහියෙන් කපන්න ගියොත් පිට්ටු කැඩෙන නිසා මෙන්න මේ විදිහට මේ නූලකින් කපා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ පිට්ටු එක තැම්බීගෙන එනකොට තක්කාලි හොද්දත් අර දීකිරි ටික දාලා ඒක හිඳිලා තිබුණා. ඊට පස්සේ ඉතින් මම මේ ඒකත් මිරිකිරි ටික දාලා අරගෙන ඔන්න ඔය විදිහට හදාගත්තා. අන්තිමට මේක උක්කු විදිහට තමයි හදාගෙන තියෙන්නේ.